සුබ දවසක් ඔයාට. ඉතින් මම අදත් ගෙනලා තියෙන්නේ තවත් ජොබ් වේකන්සි එකක්. ඉතින් මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද හේතුව ඔයාට රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාව පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් මම ගෙනලා තියෙන රජයේ රැකියාව මේ ආයතනය තමයි රාජ්‍ය පරිපාලන හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ දේශීය ණය සහ සංවර්ධන අරමුදල. ඉතින් පුරප්පාඩු 3ක් තියෙනවා. අපි බලමු පුරප්පාඩු තමා කළමනාකරන සහකාර. ඉතින් අපි බලමු මොනවද ඕන සුදුසුකම් කියලා. ඉතින් බාහිර අයදුම්කරුවන් සඳහා අධ්‍යාපන මට්ටම ගත්තොත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තිබීම. ඊට පස්සේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක්වත් සමත් වී තිබීම. ඉතින් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. ඉතින් අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ප්‍රාථමික ශ්‍රේණි ශිල්පී නොවන සහ ශිල්පීය සේවා ගණන්හි පහත ඈ සහ ඊ සඳහා සුදුසුකම් ඇති සේවකයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ඉතින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම. ඉතින් සේවාවේ අවුරුදු 5කට වඩා සේවා කාලය සම්පූර්ණ කොට තිබිය යුතුමත්. ඒකත් අනිවාර්යයෙන්ම බලනවා අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා. ඉතින් මම ඉස්සලා කිව්වේ බාහිර අයදුම්කරුවන් සඳහා. ඉතින් ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ජොබ් එකට. ඔයාලට සමහර විට මේකට යන්න පුළුවන් වෙයි. ඉතින් වයස් සීමාව ගත්තොත් අවුරුදු 18ට නොඅඩු අවුරුදු 45ට නොවැඩි අයක් විය යුතු අතර අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාවක් අදාළ නොවේ. ඉතින් මෙන්න මේ ජොබ් වේකන්සි වල ඇප්ලයි කරලා බලන්න. අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මේ ජොබ් වේකන්සි ඇප්ලයි කරන්න ඕන නම් පහළ link එක දාලා තියෙනවා. ඒ link එක ඔස්සේ ගිහිල්ලා ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. එහෙමත් නැත්නම් මගේ WhatsApp නම්බරේ තියෙනවා. WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් මම ගෙයින් ඉන්න හැමෝටම සුබ දවසක්. ඉතින් මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න.